Welcome to my YouTube channel. අපි කලින් වීඩියෝ එකකින් පාඩම් කරනකොට ෆලෝ කරන්න පුළුවන් ස්ටඩි ටිප්ස් ගැන කතා කළා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ස්ටඩි ටිප්ස් හරියට පාවිච්චි කරලා කොහොමද අපි පාඩම් වැඩ කරන්න කියලා ඔයාලට අරන් එනවා. පාඩම් කරනකොට කරුණු ඉතා පහසුවෙන් මතක තියාගන්න නම් මුලින්ම ඔයා පාඩම හොඳින් කියවලා කරුණු හොඳට අවබෝධ කරගන්න. සෑම කරුණක්ම 4 වතාවක් විතර කියවලා මතකයෙන් ඒ කියවන්න හරි නැත්නම් සිහිපත් කරන්න හරි උත්සාහ කරන්න. එක දිගට පාඩම් කරන්න යන්න එපා. විනාඩි 45ක් විතර පාඩම් කරලා කෙටි විවේකයක් ගන්න. ඒ වෙලාවේදී ඔයාට වටපිටාවේ ඇවිදින්න යන්න, සින්දුවක් අහන්න, ඔයාට හිතෙන දේවල් පොතක ලියන්න වගේ දෙයක් කරන්න. ඒක ඔයාගේ ආතතිය අඩු කරලා පාඩම් වැඩ හොඳින් කරගෙන යන්න උදව් වෙයි. ඔයා රැට පාඩම් කරලා ඉවර වෙලා නිින්දට යන්න කලින් හරි එහෙම නැත්නම් පහවදා උදෑසන අවදි වීමෙන් පසුව හරි ඔයා පාඩම් කරපු දේවල්, ඔයා ඉගෙන ගත්ත දේවල් ඩේලි රිවිෂන් එකක් විදිහට කරන්න. සාමාන්‍යයෙන් උදේ 4-7 කාලය තුල මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි. මේ නිසා ඔයාට අමාරු සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ඒ වෙලාව යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයා පාඩම් කරනකොට දිග පාඩම් කොටස් අණු කොටස් වලට බෙදලා ෂෝට් නෝට් එකක් හදාගන්න. එහෙම නැත්නම් රූප සටහනක්, ගැලීම් සටහනක්, නිර්මාණශීලී සිතීමක් විදිහට හදාගන්න. එතකොට ඔයා පාඩම් කරන කරුණු ගොඩක් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. සමහර විට ඔයා ස්ටඩි ගෲප් විදිහට වැඩ කරනවා ඇති. එතකොට ඔයාට ඔයා ඉගෙන ගත්ත දේවල්, ඔයා හරියට පාඩම් කරපු දේවල් අනිත් යාළුවන්ට කියලා දෙන්න පුළුවන්. එතකොට ඔයා පාඩම් කරපු දේවල්, ඔයා ඉගෙන ගත්ත දේවල් තවදුරටත් හොඳින් මතක තියාගන්න ඔයාට පහසු වෙනවා. ඒ වගේම පාඩම් කළ දේවල් ටෙස්ට් කරන්න ඔයාට පේපර්ස් එහෙම නැත්නම් පාඩම් වලට ආධාරව ඔයාම හදාගත්ත ක්වෙස්චන්ස් කරන්න. එතකොට ඔයාට අමාරු එහෙම නැත්නම් අමතක කරුණු නැවත මතක් කරගන්න වගේම හරි වැරදි හදාගන්නත් පුළුවන්. ඒ වගේම වැදගත් කාරණය තමයි ඔයා සෞඛ්‍යවත් ආහාර, ප්‍රමාණවත් ජලය, ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න ඕන. පුළුවන් තරම් ගෙදරදී පිළියෙල කරගත් සෞඛ්‍යවත් ආහාර ගන්න උත්සාහ කරන්න. මහන්සි වෙලා වැඩ කරන ඔයා සාමාන්‍යයෙන් දවසකට පැය 6ක විතර සුව නිින්දක් ලබා ගන්න ඕන. ඒක ඔයාට ඔයාගේ දවස ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න උදව් වෙයි. නමුත් නිදා ගන්න කාලය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. සමහර ළමයි දවසේ වැඩි කාලයක් නිදා ගන්නවා. ඒ නිසා සමහර විට පාඩම් වැඩ ඔවුන්ට අතපසු වෙනවා. සමහර ළමයි දිවාරෑ මහන්සි වෙලා පාඩම් වැඩවල නිරත වෙමින් ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් ඔයා දවසට ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම ඔයාගේ මනසට වගේම ශරීරයටද වැදගත් වෙනවා. ඉතින් ඔයත් මේ වගේ ස්ටඩි ටිප්ස් පාවිච්චි කරලා ඔයාගේ පාඩම් වැඩ පහසු කරගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.